තෙරුවන් සරණයි. CIB होल्डिंग्स सभापति ගරු KRG විජේසුන්දර මෙතුමා ප්‍රධාන සත්පුරුෂ පින්වත්තුනේ, අද දවසේදී එනම් උතුම් දුරුතු ප්‍රපස්ලොස්වක් පොහේ දවසේ තථාගතයන් වහන්සේ උපන් ලුම්බුනේ ඉඳලා සුවිශේෂී කිරි ආහාර පූජාවන් පූජා කරමින් සියලු දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කළා. ඉතින් මේ මොහොතේදී මේ පින්කමට සම්බන්ධ වෙච්ච හැම දෙනාගේ නම් ටික සිහිපත් කරමින් අපි නැවතත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙමනම් මේ මහා කිරි ආහාර පූජාව සඳහා සම්බන්ධ වෙච්ච අපේ CIB होल्डिंग्स සභාපති ගරු KRG විජේසුන්දර මහත්මාණන් ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම CIB ආයතනයේ වැඩ කටයුතු කරන හැමදෙනාටත්, ඒ වගේම ශ්‍රවණා මහත්මයා, ඒ වගේම රමේෂ් මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම ලසීල කලුබෝවිල මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම අතුල ඩී ජයවර්ධන මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම චන්දන ලියනගේ මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම නිමන්ත මහත්මයා සහ නිලුපුලි මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම චම්පිකා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම ඉන්දික දසනායක මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම අනුසා නිරෝෂණී මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම ධම්මිකා පෙරේරා මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම සස්ත්‍රීකා විරක්කොඩි මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම සුමී මිත්‍රපාල මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටත්, ඒ වගේම MA පොඩිමණික මහත්මිය ඇතුළු පවුල හැමදෙනාටත් නිදුක් නිරෝගී සම්පන්නියම දීර්ඝායු සම්පන්නියම උතුම් චිර ජීවනයේම ලැබේවා සලසේවා කියන කරන දුදරුවන්ගේ අධ්‍යාපන ආදී වැඩිහිටියන්ගේ රැකිරක්ෂා ආදී සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත් වේවා. සිතක් සාන්තියක් සනසිල්ලක්ම වේවා, යහපතක්ම වේවා, උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා. විශේෂයෙන් CIB holding ඒ ආයතනයේ, ඒ වගේම සර්වනා ටෙක්ස්ලිස් ඒ ආයතනයත් දිනින් දින දියුණු තියුණු බවට පත් වේවා. ඒ වගේම අපේ මහත්මාලාගේ හා මහත්මියලාගේ නමින් මියගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරනවා. මියගියත්තු මේ පුණ්‍ය ධර්මය ලබාගෙන මුළු සසර ගමනම සපවත් කරගෙන ඉත්වා. ප්‍රාර්ථනා බෝධියකින්ද උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා. දෙවියන් සහිත වාසී සත්වයන්ටත් පින්වත් ඔබ හැමදෙනාටත් මේ ඝෝර භයානක සසරින් එතර වෙන්නටත් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි නැවතත් තථාගතයන් වහන්සේ උපන් ලුම්බුනේ ඉඳලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඉතින් සෑම ප්‍රපස්ලොස්වක් පොහේදාකම අපේ CIB holdings සභාපති ගරු KRG විජේසුන්දර මෙතුමා ඇතුළු මේ පින්වත්තුන් විසින් මේ ආකාරයෙන් සුවිශේෂී පින්කම් මාලාවන් කිහිපයක්ම සිද්ධ කරමින් ලක්විසි සියලු දෙනාටත් ලෝවාසී සියලු දෙනාටත් ආශිර්වාදයන් නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. එහෙනම් ලංකාවට සාමයේ සතුට සැනසෙල්ල උදා වේවා කියලා නැවතත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. මම නේපාල් ලුම්බිනියේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ.